ස්පෝන් වෙච්ච තැන හරිද? සුපිරිම තැනකින් ස්පෝන් වෙලා තියෙන්නේ මේ සර්වර් එකේ ස්පෝන් එක මෙලෝ රහක්. අපි ඉස්සරහට යමු. අපි මෙතනින් යමු. Hi friends. මේක ඇවිල්ලා friends අපි ස්පෝන් වෙලා ඉන්නේ ෆොරස්ට් බයෝම් එකේ හරිද? අපි මුල් ටිකේ ගහක් කපලා වැඩ පටන් ගමු. අපේ තව කොල්ලෙක් ඉන්නා එන ගමන් හරිද? තාම ආවේ නෑ. අපි මේ ලොකු ගහක් කපලා වැඩේ පටන් ගමු. Let's කපමු friends. මේක කපමු. friends තව කියන්න ඕනේ මේක මේ මම පොඩි වල වෙනසක් පෙනේ මැප් එකක් දාගෙන ඉන්නවා. වැඩ ලේසි වෙන්න හින්දා ඒ පොඩි මොඩ් එකක් විතරයි. ඒක හිතන්න එපා ඒකින්ද අපි මේ ගහක් කපාවම ගස් වැටිලා තියෙනවා. හරි අපි දැන් අපේ මුල් ආයතන ටික හදාගමු. මෙතනින් යාට friends වෙන බයෝම් එකක්. මේ සාමාන්‍ය බයෝම් එකක් තියෙන්නේ. මේ බයෝම් එක මෙතනින් යාට වෙනස් වෙනවා. අපි ෆොරස්ට් බයෝම් එකේ ඉන්නේ. අපේ ස්පෝන් එකෙන් අපි වැඩි දුරට නොයා එමු දැනට. හරි friends අපි බඩුවේ හදාගමු. crafting table එකයි. හරි. ඒක හදාගත්තා. දැන් අපි ස්ටික් ටිකක් හදාගමු. මේ ඔක්කොම අපි ප්ලෑන්ක්ස් කරමු. අපි මුල් ටිකේ friends අපි wood tools ඔක්කොම හදාගමු. හරිද? wooden tools වලින් සවල් එකයි pickaxe එකයි axe එකයි ඒ ටික හදාගමු. ඒකේ sword එක නම් තේරුම් ගන්න. අපි ඉන්න තැනක් බේස් එකක් ගන්න තැනක් හොයාගන්න නිකන් wooden tools වලින් යමු. දැන්ම stone වලට යන්න හොඳ නෑ හරිද? village එකක් හොයාගන්න තිබ්බනම් සුපිරි. හරිද friends? මේ village එකක් හොයාගමු කොහොම හරි. ඔයාලට මේ waypoints වගේ අපේනේ ඊවා වැඩි ගණන් ගන්න එපා. මේ map එකේ පොඩි භාගයක් වෙලා තියෙන මොකක් හරි. වෙන waypoints ගොඩක් පේන්නේ. මට්ටක් ටිකක් කපාගමු. Okay friends ආපු ගමන් cave එකක් තියෙනවා. සුපිරිම cave එක මම ස්පෝන් එකක් cave එකක් ඉස්සරහින් ස්පෝන් වුණා. මේකත් cave එකක්. අපිට කෑම හදා ගන්න ඕනේ. හදක් හදා ගන්න ඕනේ. අර පැත්තෙන් ජංගල් බයෝම් එකක් තියෙනවා. මේක නම් සුපිරි ස්පෝන් එකක් ඈ. බයෝම් 4ක් 5ක් තියෙනවා friends හරිද? A few moments later. මගේ රත්තරන් යාළුවනේ පොඩි අකරදැබ්බක් වුණා. මෙච්චරලා ආතල් එකේ හිටියා. මේ පොඩි ප්‍රශ්නයක් කියලා සොම්බියක් ගහලා මැරුණා. හරිද? ඉන්න වැඩි ගැන ගණන් ගන්න නැතුව අපි ආයේ අපේ වැඩ ටික කරගෙන යමු. හරි යාළුවනේ ඉතින් මේ අපි ආයේ මැරිච්ච තැනට යමු. friends ඉතින් මගේ බඩු ටික මේ හරි ආර තියෙනවා. හරි friends. ආයේ හදා ගන්න ඕනේ. බඩු ටික තියෙනවා. let's go. Okay friends ඉතින් මේක ඇවිල්ලා අපි survival play කරන්නේ. මේක මේ අතල්ලේට ගහන්න ඇත්තේ මම මේකේ දිගටම වීඩියෝස් කියන එපිසෝඩ් විදියට මෙතන පත හෙලක් තියෙනවා. හරිද? මියා පේන්න නෑ ළඟ. මම හොයාගන්නවා හරියට. හරි කොහොම හරි දැන් මේකේ මේ පොඩි වෙනස්කම් ටිකක් කරලා තියෙන්නේ මේක ඔරිජිනල් විදියට නේ අපි ගහන්නේ. කියන්නේ මේ පොඩ්ඩක් ෂේඩ් එකක් මෙහෙම දාලා කරලා ගහන්නේ. ෂේඩ් එකක් දාලා මේ මැප් එක පැත්තෙන් මැප් එකක් ඔයගොල්ලෝ පේනවා ඇති. මම ඉන්නේ. හරි friends ඉතින් මේක ගහන්න ගත්තා. මේක කියන්න ඕනේ මම තාම ෂේඩ් එකකුත් දාලා නැහැ. ඊළඟ වීඩියෝ එකෙන් නම් ෂේඩ් බෑක් එකක් දාලා තමයි ප්ලේ කරන්නේ. ඉතින් පොඩි වෙනසකට තියෙන්නේ මොඩ් එකක් දාලා ඉතින් මැප් එකක් තියෙන එච්චර තමයි. කලින්
මුල් ටිකේදී ඔයාලට වේපොයින්ට්ස් ටිකක් පේන්නේ. දැන් නම් ඒක පේන්නේ නැහැ. මම ඒක පොඩ්ඩක් හදාගත්තා මැප් එකේ බග් එක. දැන් මේ මැප් එක මේක ඇවිල්ලා පිළි මැප් එකක්. හරිද? මේක ඇවිල්ලා මිනි මැප් එකක්. මේ පවුන්ටින් එකක් ගමු. අපේ අර යාළුවා ආවා. එයා ආයෙ ගියා. ආයෙ එයි. අපි එතකන් මේ විදිහට ප්ලේ කරගෙන යන්. අවුලක් නැහැ. මං ගා දැන් පොඩි බඩුවක් තියෙනවා. මේ අලුත් එකක් තියෙනවා ආමඩීලෝ ස්කවුට් කියලා. මේක ෆ්‍රෙන්ඩ්ස් අපිට ඕන වෙන්නේ මං හිතන්නේ අර අලුත් වර්ෂන් එකේ අප්ඩේට් වලින් ඇවිල්ලා තියෙනවා අර ඩොග් ආම් එකක් හදන්න පුළුවන්. බල්ලට ආම් එකක් හදන්න පුළුවන්. ඒක තමයි මේ ආමඩීලෝ කෙනෙක් හිටියා. මං ඔයාලට ඒක දාන්නම්. ඒ කොටස දාන්නම්. මේ හරි එකෙක් හිටියා. ආරාතන මම පෙන්නන්නේ නැහැ. මේ මෙතන ෆ්‍රෙන්ඩ්ස් ආරි මේනි ෆ්‍රෙන්ඩ්ස් අඩෝ ඊ මාරු ළඟට ඇද්දි ඊ සුපිරිය මෙයාලගේ ෆ්‍රෙන්ඩ්ස් මේ අර එයාලගේ තියෙනවා නිකන් පොත්තක් වගේ එකක් ඒක ගන්න තව වෙන මොකක් හරි ඕන මම දන්නේ නැහැ පොඩ්ඩක් අලුත් අප්ඩේට් වලින් ගොඩක් දේවල් තියෙනවා අපි දැනට ලොකුම වැඩේ තමයි විලේජ් එකක් පාගන්න හරිද මේක නම් හිනා අමුතුම ස්පෝන් එකක් අස්සියත් ඉන්නවා දැන් නම් ෆ්‍රෙන්ඩ්ස් කරන්න දෙයක් නෑ මේක මං ඔයාලට සර්වයිවල් සමහරට ගයිඩ් එකක් වගේ විදියට වෙන්න පුළුවන් ඉතින් සාමාන්‍ය විදියට අරන් යන්න නේද එපිසෝඩ් ටික ළඟ ළඟ දානවා අපි අර කෝල් ටික එකතු කරගමු හරිද ෆ්‍රෙන්ඩ්ස් අපි අනිත් එක්කලා එනකම් ලොකුවට මොකක් කරන්න දෙයක් නෑ එයා එනකම් එතන අපි කෝල් ටික එකතු කරලා ස්කේප් හදාගමු අර වෙද්දී ඉන්නත් එක A few moments later. මලාද පොඩි රූල්ස් ටිකක් දාලා තින්නේ අපිට ස්ටෝන් ඒජ් වලින් එහාට යන්න බෑ මේ මේ ඉන්නවා ස්ටෝන් ඒජ් වලින් උඩට යන්න බෑ බේස් එක හදලා ඉවර වෙනකම් අපේ පළවෙනි බේස් එක දෙන්න බේස් දෙයක් ගහමු තැන් දෙක කොහොම හරි බේස් එක ගාලා ඉවරන එක අපිට මේ ස්ටෝන් ඒජ් වලින් උඩට යන්න බෑ අයන් වලට යන්න බෑ මේකේ කොපර් තියෙනවද කොපර් ආමස් එක මේ වර්ෂන් එකේ තියෙනවනේ මේ කරන්නේ 1.21.1 සෝම්බියෙක් කෙනා දුවන්න අපි මේ රෑ කොහොම හරි ස්කිප් කරගන්න ඕනේ ඕගොල්ලන්ට කරන් තියෙන යාළුවෝ දැන් අපි අදක් හදාගන්න යන්නේ රෑ ස්කිප් කරගන්න මේ ස්කෙල්ටල් ලයින් එක කරන්න මේ මගේ ඇක්ස් එකත් ඉවරයි ඒකෙන් ඩියුරබිලිටි කියන කොට සීප් ලයින් සීප් නෙමෙයි ඉවරයි අයියෝ මේ ක්‍රීපර් කෙනෙක් ඉන්නවා මගේ පස්සේ යාළුවේ ගේමක් අල්ලන්න thank you මේ හරක් කොහෙද යන්නේ බල වෙන්නේ හරි අපි හැමෝම යාළුවෝ හරිද මට ඔයාගේ රෝල් ටිකක් ඕනේ හරි තව එක්කෙනෙක් හිටියද මේ හරි සීප්ලා ටිකක් ඉන්නවා ඇවිල්ලා වූල් ටිකක් ගත්තා නම් නේද එන්න ඔයාගේ වූල් ටික මට තව සීප්ලා ඉන්නවද යාළුවෝ අපි අරයටත් එක්ක වූල් ටිකක් කරමු මේ මකුළුවේ පස්සෙන් පාඩනවනේ යාළුවෝ මකුළුවේ පස්සෙන් පාඩනවනේ තව පොඩ්ඩක් වැටෙනවා එන්න බා හරි දැන් මේවා කොයි හරි ඉන්නේ කියන්නේ මම බේරගන්න නැහැ පොඩ බේරගන්න ඉන්න බෑද විනාඩියකට වෙයි විනාඩියකට තප්පරයක් වාගේ පැත්තට මම යාළුවටයක් අරන් එනවා අවන්නේ නෑ දැන් ඉරේලි එනවා බය වෙන්න එපා ඉරේලි එනවා පස්සෙන් තව කට්ටියකුත් එනවා ඉරේලියත් එක්කම
මේ බේර ගන්න වෙන්නේ ඉතින් මේ හරක් කියන අමුතුයි නේ අයියේ. මේ හරක්ද නැත්තම් කියන්නේ වෙන මොකක්ද? අල්ටප් ඊ පස්සේ මකුළු දෙන්නෙක් කෙනවා. යාළුවෝ මේ එපිසෝඩ් එකේ දුවන විතරයි තියෙන්නේ හරිද? සොම්බිලා අපිට මෙතන මේ තේරෙනවා ඉන්නවා මේ සොම්බි බීසන් එල්ල තියෙන විදිහ මේකේ යාළුවෝ මේ සොම්බිලා මේක අල්ලගෙන ඉන්නේ. හරි. දැන් ඉන්න බලන්න එක්කෙනෙක් හරි බය නැත්තම් උදේ වේගෙන ඉන්නේ. එක්කිනාට එන්නේ කිව්ව ගොඩ කරගෙන ඉන්නේ නෑ හරිද? එදී අල්ලගෙන ඉන්න බා මගේ ඇක්ස් එක යුරබිල් තියෙන්නේ නැත්තම් මං ගහනවා හරිද? බයකට නෙමෙයි දුවන්නේ. හරි මම තාන්ට වශයෙන් යාළුවෝ ඔක්කො නෑ. යාළුවෝ ශීල්ඩ් එකක් ගන්න අපිට ස්ටෝන් ඒජ් වලට අයන් යනකම් නේ. මේක දැන් ඒක අයින් තිබ්බ මේ ඉක්මන් දිරේලිය වැටෙන්නකෝ. සොම්බිලත් කවන්නේ. මකුළුත් කවන්නේ. එළිය වැටුණා. මේ මුන් ගිනි ගන්න නැද්ද? ආ ගිනි ගන්නවා. එළම. මකුළුව ගිනි ගන්න නැද්ද? මකුළු ගිනි ගන්න මකුළු ඇටැක් කරන්නේ දවල්. දවල්ට. මුන්ට ගැහුවොත් උන් අපිට ගහනවා. මෙවුල්. මේ මං ඔයාලට ඉන්න වෝල්ට් එක කරගෙන ඇඳක් හදාගන්න. ඌවිල මම ගත්ත මේ වූමක් තියෙනවා මේ දුරු බ්‍රවුන් පාට නෝක් මේක මං ගාතින් බ්‍රවුන් පාට තමයි අපි ඒකට මේ හදාව මට මගේ ෆ්‍රෙන්ඩ්ස් ජාත්‍යන්තරයෙන්ද රතු පාට. හරිද? මට රතු පාට. ඉතින් රතු පාට මලක් කරලා අපි අද හදාගමු. මොන මම ඇඳක් හදාගන්න. අර ෆේස් එකක් හදන්නේ මේ වගේ ප්ලෑන්ස් තුනක් ඕනේ ඒ වගේම ඇඳක් හදාගන්න. කැමටි පාටි ඊට පස්සේ මේක දාලා අනේ මට මතක නෑ ඇඳ හදන හැටි. අනේ වූල් ටික මෙතනින් දාන්න. හරි හරි. හරි බ්‍රවුන් පාට ඇඳක් ආවා. හරිද? අපි දැන් මෙතනින් අපි මේ ගහන්නේ රතු පාට දෂ්ට දාගමු. ඊට පස්සේ මේකයි මොකද දැන් මොකෙක් හරි ගහනවා වගේ තේරෙනවා දුවතා. මොකෙද්ද ගහන්නේ දැක්කේ නෑ දිවාරේ. මට ස්කෙල්ජන් ගින් කියලා තියෙන්නේ. මේ ස්ටෝන් වල කොපෝල් වැඩිනේ. කොපවල පොඩි වැඩි එකක් තියෙනවා. අපි කොපවලට ගියාට කවන්නේ නැද්ද? ඒ රූල් එකට ඒක නිකන් එරෙහිවීමක් වගේ නෑනේ. සාමාන්‍යයෙන් දැන් අපි මේ වලින් පස්සේ කොපෝ වලට යන්නේ නැහනේ. කොපෝ වලට යන් අපි එහෙනම් ස්ටෝන් වෙනකොට කොපවලට යන්න මේ පාර. ස්ටෝන් වලින් පිකැක්ස් එක විතරක් හදාගෙන කොපවලට. එහෙම හොඳයි. කොපෝ න ඔයා එක ගයිද මාත් එක්ක මේ වැඩේට? රූල්ස් වල වෙනසක් තියෙනවා. මේ ඔයා කොහෙද ඉන්නේ අපි දන්නම එකට යන්න මේ වැඩේට. මේ මං ඉන්නේ මේකද මොකද්ද මෙතන ගුහාවක් ආව මේ පොඩ්ඩක් ගුහා බලන්න මැප් එකෙන් බලන්න. හරි හරි මං එනවා උතන් රෝමි. දෙන්නම එකට යන් හරිද? ආ ඔයින්. අපේ යාළුවා ඉන්නවා. මම මෙතනින් පයින්ද කියන්නේ? අම්මා ඩීප් ස්ටෝන් කියුවා. ගැම්මත් තමයි මයින් ෂාෆ්ට් එකක් තියෙනවා. මාගේ මයින් ෂාෆ්ට් එකේ අපි ඕනේ කොපර්නේ ඕනේ මේ ගෝල් අයන් යනවා පැත්තට වැඩක් නෑ. ගෝල් ඕනේ මේ මං ඉන්න දැන කොපර් තියෙනවා හරිද? හැබැයි මෙතනින් පල්ලෙහාට යන්න බැරි එක තමයි පොඩි අවුලක් තියෙන්නේ. මම මෙතනින් පයින්නද? පැන්නද වා? වතුර දිනවා මෙතන මේ වතුර එකම පයින් බල්ලා හරිනවා. අයියෝ මං උතර නෙමෙයි ඉන්නේ තව ඩොටේ ඉන්නේ. මේ මංගා බ්ලොක් සූට් මං උතන්න පැන්නොත් මට මැරෙන්න වෙන. ඩ්‍රිප් ස්ටෝන් ඕනේද දැන් මේ? ඔව් ඉන්නෝ මං එනේ සීන් එකක් දාලා පයින්න කොහොම හරි. කොහොම හරි වා මෙතෙන් එන්න ගල මම මෙතනින් පල්ලෙහාට යනවා මේ කෝල් ටිකත් අරගෙන. ඒ තොණ්ඩෙන් කියන අපිට අයන් මයින් ගන්න බෑනේ කියන්නේ. බෑ බෑ. ඔය තියෙන දැන් ටික මතක තියාගන්න. ඒ කියන්නේ ස්ටොක් කරලා තියාගන්නත් බෑ. ස්ටොක් කරලා තියාගත්තත් ප්‍රශ්නයක් වෙන එක නෑ නීති. හැබැයි ඉතින් එහෙමත් බෑනේ. ඒතර කොහොමද හදනවනේ. නෑ අපි රූල් එකට අනුව වැඩ කරමු. අපි ගේ හදාගන්න පළවෙනි බේස් එක ගහනකම් අයන් එකතු කරන්නත් බෑ. අයන් දිහා හැරිලාවත් බලන්න බෑ. හරිද? අයන් දැක්කම නිකන් දැක්කේ නෑ කියන්න ඕනේ. එතන අයන් පිළිපිලි කඩනවා මේවා. දැන් බාණ්ඩව අපිට අයන් ඕනේ නැතිලාට අයන් පේනවා බාණ්ඩව. දැන් මේ මං ඉන්න තැනත් අයන් 4ක් විතර තියෙනවා පල්ලෙහා. ඕන වෙලාවට අයන් ඕන වෙලා ඇවිල්ලා හොයද්දි බාණ්ඩව එක අයන් නැහැ. ඊ ඔය කේව් එකේ මේ හද පතුලටම ගියාද? අද පතුලටම ගියේ නෑ තාම මේ මගේ ඉන්න තව දිනක් දැරුවේ. මම මේ උඩ ඉන්නේ මේ තාම ස්ටෝන් පිකැක්ස් එකක් හදාගත්තේ නේ. ෆ්‍රෙන්ඩ්ස් මේ අයන් පෙනි මට දාලා යන්න. හරිද? හිත දෙන්නේ නැහැ මේ අයන්. බයි.
ගන්න බෑ යාළුවෝ. මේ අයන් ගත්තහමත් ඇඩ්වාන්ස්මන්ට් එකක් තියෙනවද නෑනේ. මොකද කියන්නේ යාළුවෝ අපි ස්ටෝන් වලට වඩා කොපර් හොඳ හින්දා කොපර් වලින් ආමසුක් තියෙන හින්දා අපි කොපර් යන්න තීරණය කරා ස්ටෝන් ස්කිප් කරලා. ස්කිප් කරනවා කියන්නේ ඉතින් මේ පිකැක්ස් එකක් එහෙම හදාගෙන තියෙන්නේ ඉතින් කොපර් ගන්න බෑ නැත්තම් you know. ඔයාලට තේරෙනවද ඒක ඉතින්? නම් ඒක ගන්න මෙතන ඕනේ ෆ්‍රෙන්ඩ්ස් මයින් ෂාෆ්ට් එකක් තියෙනවා. තව දිගට මේ කේව් එක සුපිරි කේව් එකක්. අපි මේ ළඟපාතින්ම බේස් එක ගහන්න බලනවා. අනේ මට ඔක්කොම පිටින් දාලා යන්නේ දුබයින් විතර කෝල් ගන්නද? කෝල් ඕනේ. ඕල් නෑ පිටින් මේක පොඩි ආදරේ කාව ගහන්න. යන්න පොඩි යන්න පොඩි හරි ෆ්‍රෙන්ඩ්ස් මේගොල්ලෝ තමයි මේක ඉන්නේ වැඩකාරී කියන්න බෑ මේ අන්න ඔන්නා වැඩකාරය මොන්ට අයියෝ ඔයා මැරුණාද? දෙන්න මාත් මැරෙන්න ගියා. හරියට මැරුන්නේ යහතින් බේරනවා යාළුවනේ අපි කොච්චර ප්‍රෝලාද කියනවනේ මේ කේව් එකට ආවම අනිවාර්යෙන් එකපාරක් හරි මැරෙනවා හරිද? ඒක තමයි අපේ තියෙන ලොකුම ප්‍රෝ ටිප් එක. ඔයාලා දන්නේ නැත්නම් අහගන්න. ප්‍රෝ කෙනෙක් වෙන ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් තමයි කේව් එකට ආවම පළවෙනි පාරෙන් මැරෙන එක. අරයා මං හිතුවා කේව් එකේ හද පතුලටම යද්දි මොකක් හරි වෙයි කියලා. අපිත් ඒ පැත්තට යනවද නැත්තම් අම්මා ක්‍රීප කෙනෙකුත් ඉන්නවා කියන්නේ. ටිකක් අප්ග්‍රේඩ් වෙලා යාළුවෝ මේ මයින් ෂාෆ්ට් එකක් තියෙනවා මෙතන. ඒක අපි වෙනම එපිසෝඩ් එකකින් ගේනවා වලට. එතකන් ඒක පැත්තට යන්නේ නැහැ අපි. හරිද? කොපර් ටිකක් අරන් අපි යන්නේ. මම මේ ඔයා ඉන්න තැන මට හොයාගෙන දොරින්නේ පොඩ්ඩක් ටැබ් එක හොයාගන්න ටැබ් එක මටත් ඔයාලා නම් පේන්නේ නැහැ. මට මේ මැප් එකේ ක්‍රීපර්ස්ලා ගොඩක් විතරයි පේන්නේ. ක්‍රීපර්ස්ලා ගොඩක් පේනවා. ඒ අර ලස්කේ එකක්. නේ ඊ ස්පයිඩර් ස්පෝන් එකක් තියෙනවා. මතක තියාගන්න අර මකුළු දැල් වලින් වහලා තියෙන ස්පයිඩර් ස්පෝනර්ස් නේ. ඔව් ස්පයිඩර් ස්පෝන් එකක් තියෙනවා. මේ හරින් ටෝච් එකක් ගහමු friends හරිය. මේ කොපර් උනේ ලඩ කොපනේ ඊ අර හැමතැනම අයන් නර. ඊ අයන් මේ යක්කඩෝ මේ කේව් එක අපි මතක තියාගමු. හරි යාළුවනේ අපි මේ පැත්තට යන් කොපර් ටිකක් ඕනේ අපිට. මෙතනත් අයන් දිනනවා. එන්නේ ඒ කරේ යාළුවෝ මෙතන දෙන්න බෑ මම යනවා හරි මං ගා කෑමනේ. කොපර් කීයක් තියෙනවද මං ගා? කොපර් 30ක් තියෙනවා මදි වේද? ඇති ස්ටෝන් නේ ඕනේ නේද? දැන් අපිට ඕනේ ස්ටෝන් ඩෙක්ස් එකක් කවුද මට ගහන්නේ? ෆර්නිස් එකක් මෙන්න මේ වගේ දැම්ම ෆර්නිස් එකට මෙන්න මෙහෙම පොඩි ස්ටෝන් දැම්මා ඊට පස්සේ ෆර්නිස් එකක් ගන්නවා ෆර්නිස් එකක් ඕනේ ඒක මෙතන ප්ලේස් කරා ඊළඟට ස්ටෝන් එක ගත්ත දැන් ෆර්නන්ස් එක මෙතනම ගහමු හරිද friends? මෙතනින් ගහලා මෙතනින් මේ කොපර් ටික පුච්ච ගමු. දැන් මේ ෆුඩ් සෝස් එකක් නැතිකම තමයි දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ. ඒ කියන්නේ අපි ඉක්මනට යන්න වෙනවා මෙයාට මොකද්ද මේ ඉක්මනට මෙතනින් යන්න වෙනවා අපිට. මේ අවස්ථාවේදී මට තේරෙනවා ඒක ලොකුවට. මේවා කොයි හරි ඉතින් මට මැප් එකේවත් පේන්නේ නැහැ. ඔයාගේ වම් පැත්ත මැප් එකේ තියෙන්නේ අන්න ඒකේ ටැබ් එක බලන්න ඔය දෙකම තියානේ මැප්. නෑ මම වම් පැත්තේ මැප් එක විතරයි දාන්නේ. මයින් ෂාෆ්ට් එකේ තියෙන ලූට් ටික නම් පේනවා. දැන් ෆ්‍රෙන්ඩ්ස් අපි ටෝච් එකක් හදා ගන්න ඕනේ මේකනේ කරන්න බැරි මේ කරන්න බැරි. මං ගාන ටෝච් තියෙනවා. මේ අපි නිදාගෙන උදේ කරමුනේ මෙතන. නිදාගෙන මගේ බෙඩ් එක නෑ මගේ. අයියෝ නැද්ද? නැහැ. ඇයි? මම මැරෙනවා මම බෙඩ් එක බඩ් එක ගත්තේ නෑ මම. අයියෝ මොකද කරන්නේ ගෑණි කරන්නේ ඉතින්. ෆ්‍රෙන්ඩ්ස් මෙන්න මෙහෙම ටෝච් එකක් මෙහෙම ස්ටික් එකක් දැම්මා මෙහෙම පෝල් වෙනවා. අපි මෙතන ඉඳන් කොපර් බඩු ටික හදාගමු. යාළුවනේ අපි කොපර් වලට යන්නේ.
ෆ්‍රේම්ස් මෙහෙම එප්පකුණෙන් තමයි මාරු ගන්න අත ඒ කියන්නේ දකුණට ඉගෙන මම අතට ගන්න එප්පකුණෙන් කොපවල ඉතුරු ටික මේ ගන්න ෆ්‍රෙන්ඩ්ස් මදි හරිද මේ අරෝස් ඕනේ මේක මේ විසි කරන්න ඔයත් තියෙනවානේ මේ බඩු වැඩි හරිද මේක එපා මේවා එපා මේ ආමඩි ලෝක මේවා ටික තියා මේ ගෝල්ඩන් එක්කෙනෙක් ගියා බූම් හරි සරි දැන් කොපර් තියෙනවා කොපර් වලින් ටූල්ස් හදාගන්න මේ ආමස් හදා මේ කොපර් ටික නම් මදි හැරෙන්නේ හරි ලස්සනයි අලු වුණා ඉතින් මේක ලස්සනයි යාළුවා ඒක කැතයි ඒක විතරක් දාපම කැතයි හරිද අනිත් ටිකක් දාපම උත්තන්ද අපි සපත් රූට් දෙක දාගන්න ලස්සන ඉන්නේ මොනවානේ දැන් බලන්න ලස්සන දෙයක් අම්මා ඔය ඉන්නේ කොණ්ඩ ඉන්දියාවගේ ඉන්නවනේ ඕම ගැම්ම හරි ෆ්‍රෙන්ඩ්ස් වැඩි කතා නැතුව මෙතන ඉක්මනට යන්න හරිද මම ඒ ටික ෆ්‍රෙන්ඩ්ස් ඔයාලට ටයිම් ලැප්ස් එකක් ඉදිරියට දාන්න මොකද නැත්තම් මෙතනින් මේ යන ටික තව කොපර් ටිකක් හොයාගෙන අපි මෙතනින් කේව් එකකින් යනවා හරිද ඒ ටික මම ඔයාලට ස්පීඩ් රන් එකක් ඉදිරියට දාන්න